වැඩි පටන් ගමුනේ. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මොවාමල YouTube channel එකට. ඉතින් මම මොවාමල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මට මේ දවස් ටික එන්න බැරුණා. ඒ දන්නවද? මේ එපිසෝඩ් එකත් මම කරන්නේ බොහෝම පරිස්සමෙන්. පාතාල ක්‍රියාකාරකම් දිවෙන පුරා වැඩි කරලා තියෙනවා. මේ ආර්ථික අහේනියත් එක්ක අනිත් එක පාසල් නිවාඩුවත් ළඟදීම ලබා දෙනවා. කලින් දුන්න නිවාඩුවේ ඇති වුණු ඡන්දේ තාමත් ඉන්නවා. එහෙනම් වැඩි කතා බහ මුකුත් ඔන්න subscribe කරන්න YouTube channel එක. මේ මොවාමලේ react show එක. කලින් කියන්න බැරුණා. මේ thank you හොඳේ මගේ YouTube channel එක subscribe කරලා දෙන ගොඩක් කට්ටිය comment කරලා දෙනවා. ඉතින් ඒ පොඩි මාදරේ I love you. යන් show එකට. දැන් යාතින් ඉන්න දෙන්නේ නැහැ. ඌ දන්නේ තව මං කවුද කියලා. මට නිකන් හිරගෙවල් වගේ. මේ හිටියා වගේ හැමදාම වත් එක්ක සතුටින් ඉන්නවා දුකේදිත් සතුටේදිත් හැමදාම ගෑනු පස්සෙන් ගෑනු TikTok එකට දාලා මට විඳවන්න හදන්න එපා හුත්තෝ. හැබැයි එහෙම උඹට ජීවිත සිගිති පාතාලයේ ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පවසලා තියෙනවා. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව කියන එක ඇත්ත කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ වීඩියෝ එක. බලමු මොකද කියන්නේ. යාතින් ඉන්න දෙන්නේ ඌ දන්නේ තව මං කවුද කියලා. ඌ දන්නේ තව මං කවුද කියලා. කොහොමද අපි මේක ජීවත් වෙන්නේ guys? මට නිකන් හිරගෙවල් වගේ. ගෙවල් වගේ. මට සෙල්ලම් ගෙවල් වගේ. පොලිසියට බයත් නෑ. පොලිසියට බය නම් බයික් එක අරන් ගම වටේ රන් කරයි. ෂුවර් එකට මුඩ ලයිසන් නැහැ කියලා හෙල්මට් එකක් දාන්න නතු යන්නේ. යකෝ කොරෝනාටත් බය නැති මිනිහෙක් තමයි මම. කොරෝනා වලටත් බය නැති මිනිස්සෙක් තමයි මම. මයික් එක දාන්නම කරන්නේ. මේ නායකයාට කොරෝනාවත් මම බය නැහැ. නායකයාට නම් කොරෝනාවත් බු බය නැහැ කියන්නේ මු ගිලේ කියලා බය පුද්ගලයා. රෝදලාවත් මේ බත් කන්නේ කිව්වේ නැහැ කියන්න එපා. ගාන එක ඊගාවේ තියෙන කාන්තා පාතාල ක්‍රියාකාරකම්. මේව නම් ගොඩක් කියලා ගන්න ඉතින් කොල්ල වෙනුවෙන්. අම්මෙන් දෙන්නේ මේ මාදරේ යනවා ගස්සන්න. පොඩ්ඩක් පැත්තකට ඉන්නවා මාවේ කිව්වනේ මේක ෆෝන් එක අල්ලගෙන UFC show. අඩි නේ මට තේරෙන්නේ මම මොකද්ද කියන්නේ කියලා. මොකද මේ මුකුත්ම කියන්න බෑ. ඒ තරම් බහනක මේක. මේ ෂෝ එක කරනවා පට්ට ජීවිත අවදානමක් එක මේ වගේ බලන්න මේ වගේ මේ කිලෝ මේ තරම් දරනවා. කොල්ලොත් තරපදියම දරනවා. මේ ෂෝ එක කරාට පස්සේ මොනවා වෙයිද දන්නේ මට. කමන්නේ අපි ෂෝ එක කරමු. Sempre background music aja nih. Oh, ada sih. Aduh, mami tadi Aruni kayaknya deh deh. Aduh, oh cari deh. Poda back kalau boleh. Lalu mana dia kan? මේ වීඩියෝ එකේ තිබ්බේ සුදු තාත්ති වුණේ මරා ගන්න සුදු අම්මලා කියලා.
ගමේ වගේ මුල් ලොකු නම් පත්තට තියෙන. සත්‍යයෙන් ගලු මම මොකද කරන්නේ? ඉතින් අක්කා මෙතන කන්නේ වෙන්නේ. අපෝ මේ වැඩිපුරම තියෙන්නේ මේ කිල්ලෝ මරා ගන්න එක තියෙන්නේ. අපි ඊගා වීඩියෝ එකට ගිහලා බලමු. අපි ඊගා වීඩියෝ මොකක්ද තියෙන්නේ කියලා. අක්කා කෙනෙක් මොනවා හරි බැලලා දාපු වීඩියෝ එකක් තමයි තියෙන්නේ බලමු. අපෝ මේ සිව්වන්දි මෑණියෝ වගේ කියවන යන්නේ. ජීවිත කාලෙට මොකද වෙන්නේ? ජීවිත කාලෙ මොකද? බොඩ වෙන කියන්නේ නෝන. තවි බලමුට වෙනවා. මට නම් තේරුණා කිව්වේ මොකද්ද කියලා මම දන්නේ මොන මොකක් කිව්වද කියලා. right අපි ඊගාව වීඩියෝ ස්ක්‍රිප්ට් එක බලමු. දැන් වලි බලි ඔක්කොම ඉවරයි. දැන් චිල් එකේ ඉන්න අක්කලා ටිකක් තමයි බලන්න යන්නේ. අක්කයි නංගි චිල් එකේ ඉන්න බලමු. මේ මහා පාරේ දාන මහා පාර ඩාන්ස්. TikTok කරපු හරියක් නේ. කමන්නේ TikTok අපේ තියෙනවා මම පිළිගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මේක කරන්නේ දැන් අපිට මේ චිල් එකකුත් තියෙනවා. මම හිතන්නේ අපි ඉස්සෙල් බලපු හැම වීඩියෝ එකකම හැම වලියකටම මුල මෙන්න මේ වගේ ක්‍රියා කරපු නැති හින්දා මේ වගේ පන්සලකට ගිහිල්ලා දැහැමින් සෙමින් යන ගමන මිනිස්සු පාවිච්චි කරේ නැති හින්දා අපි බලමු පන්සලකට ගිහිල්ලා කපල් එකක් මොකද්ද මේ බුදුන් වැඳලා ඉල්ලන්නේ කියලා. එහෙනම් ඊගා වීඩියෝ එකට යන්න. මතක් කරලා මගේ channel එක subscribe කරපල්ලා බලන්න. මොකද බං ආතරලයක් ගන්න subscribe පාරක් දාන්න ඕන උඹලගේ support එක තමයි වටින්නේ. ලයිට් උත් වැටෙනවා මොනවද කරන්නේ. අපි ඊගා වීඩියෝ හාමුදුරුවෝ ඉස්සරහා පොරොන්දු වෙනවා. බුදුහාමුදුරුවෝ ඉස්සරහා පොරොන්දු වෙනවා. ඔව්. කවදාකවත් ආව දාලා යන්නේ නැහැ. ඉන්දකින් මොහොමකෝ භාගයට දාලා ගිහුවා කරේ. මේ හිටියා වගේ හැමදාම වත් එක්ක සතුටින් ඉන්නවා. දුකේදිත් සතුටේදිත් හැමදාම ඔයාලගෙන් ඉන්නවා. කවදාවත් දාලා යන්නේ නැහැ. අම්මා අනේ වන්දෝගේ මොනවා කියන්නේ කියලා. වන්දන්නේ. කවදාවත් දාලා යන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මම පොරොන්දු දෙනවා. තකින් විතරන්නේ බා. වේසිය. කෙල්ලෝනේ බං කෙල්ලෝනේ. අදට මම මේ වීඩියෝ මෙච්චරයි ගෙනාවේ පොලිටිකයි ගෙනාවේ. මොකද මේ වීඩියෝ කරගෙන යන්න බෑ. ඇයි කරගෙන යන්න බැරි පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙලා තියෙනවා. අපි මේ TikTok වල වැඩි විදිහට රියැක්ට් කරොත් එහෙම මේ වගේ මිනිස්සු අපිටත් ගහනවා. මේක භයානක එපිසෝඩ් එකක්. මොහොම අමාරුවෙන් කළ ජීවිත තර්ජන මැද එහෙනම් ඔයාලත් ඉන්නීට මේ වීඩියෝ බලලා ලයික් බටන් එක දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකක් දාලා බෙල් බටන් එකක් දාලා කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න. එහෙනම් මම මොවාමලය තව සුපිරි එපිසෝඩ් එකකින් අපි හම්බ වෙනකන් සියලු දෙනාටම ජය වේවා. thank you මුදේ මගේ channel එක subscribe කරාට and ඒක share කරලා පුළුවන් නම් දාන්න. එහෙනම් බුදු සරණයි සියලු දෙනාටම. එහෙනම් ආයෙ අපි හම්බ වෙනවා new episode එකකින්. ජය වේවා සියලු දෙනාටම. කියවන වැඩිද මන්දනේ. ආව ජය සුබ plus